Hi, welcome to YouTube channel, Nethu Lifestyle. Press the bell icon. Subscribe. Hi, කොහොමද ඔයාලට මේ මම ඔය ඔතන නිකන් කතා කරනවා මයික් එක ඔන් කරගෙන හැබැයි මයික් එක ළඟට කරලා කතා කරන්නේ නැහැ. ඇත්තටම මට ඒක මිස්ටේක් එකක් වෙලා තියෙන්නේ. ඒක වැඩි අරන් ගන්න එපා. මේ දැන් හේවලට මේ මොකද්ද? හැමෝම මට කිව්වා මේ මගේ වීඩියෝස් වල කතාඩ ඇහෙන්නේ නැහැ කියලා. ඉතින් මම හිතුවා මයික් එකක් ගන්න ඕනේ. ළමයි මට හිතෙච්ච දෙයක් තමයි මයික් එකට වඩා මම නෝමල් කතා කරන්න කැහෙනවා කියලා. හරි. ඉතින් ඔයාලට කොහොමද YouTube channel එකට ආදරේ පිළිගන්නවා. හරි මම මෙතන දැන් වොයිස් කරන්න ඕන කෙනෙක් හිතුණා. මොකද මගේ කටහඬ සමහර වෙලාවට එන්නේ සමහර වෙලාවට එනවා. ඒක ප්‍රශ්නයක් වෙන්න නිසා මම මෙතන ඉඳන්ම වීඩියෝ කරගෙන යනවා. මේ සෝරි වොයිස් එක දීගෙන යනවා. මෙතන වෙලා තියෙන්නේ මේ මම මෙතන කලින් අර ගවුමෙන් දාගත්ත වීඩියෝ එකයි මේ වීඩියෝ එකයි දවස් දෙකක වීඩියෝ එකක්. ඉතින් මම මේ දෙකම එකතු කරලා එකක් හදනවා කියලා තමයි මම කල්පනා කළේ. දැන් මම මේ ඕකේ මගේ මොහොනේ ෆේස් එකේ මේ නැවිලා තියෙනවා. ඒ ටික මට රිමූව් කරගන්න ඕනේ කියලා හිතුණා. අපි බලමු ඉතින් ඔන්න ඕකෙන් තමයි රිමූව් කරන්නේ. ඇලෝවේරා ඕනේ කියලා හිතුණා. ඇලෝවේරා එක මූණට දාගෙන ඊට පස්සේ මේ ටික අයින් කරනවා කියලා හිතුණා. ඔන්න මම කන්නඩි දෙකත් මම අලුව ගත්තා. මොකද නැත්තම් බෑනේ වැඩි කරගන්න. ඔන්න ඇලෝවේරා එක තමයි මම පාවිච්චි කරන්නේ. ඒක දැන් ඉවරයි. ඔය අන්තිම අගස්සේ චූට්ටයි තියෙන්නේ. අනිහලෝ මයි කොණ්ඩේ වැවිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති කාල් කාලා ආයෙ වැවිගෙන එනවා. මම දැන් වීඩියෝ දෙක තුනකින් කිව්වා මේ මයි කොණ්ඩේ හදන්න ඕනේ කියලා. බලමු ළඟදිම කොණ්ඩේ හදනවා. ඒකත් මම වීඩියෝ එකකින් අරන් එන්නම් ඔයාලට. ඔන්න ගලව ගත්තා. මේ මුඩේ චුට්ටක් ආවා. ඒ ටික තමයි දැන් ඔය ගහගන්නේ. ඔන්න මම ඇප්ලයි කරගන්නවා ඒ ටික. ඔයාලා බලන්න ඇති මොකද්ද මේ මගේ මූණේ එක දේවල් තියෙන්නේ කියලා. ඉතින් ඔය මේ අනිත් පැත්තෙන් ඔය පැල්ලම් කඩපාට තියෙන්නේ. ඒක තියෙන්නේ අඹ කිරි වැල්ලා හරිද? අඹ කිරි වැටුනහම කළු පාට වෙනවලු. ඒව තමයි ඒ තියෙන්නේ. මම කලින් ජොබ් එක කරනකොට මම මාසෙට 3 පාරක් විතර ෆේෂියල් එකක් දානවාමයි. දැන් මාස 2ක් වෙනවා මම ජොබ් එකකිනුත් අයින් වෙලා. මේ ඊට පස්සේ මට දාගන්න මුනේ නෑ. මම දාගත්තෙත් නෑ. මම ඒකයි යෝග කරන්න හැදුවේ. මේ නිකම් ඉන්නත් බෑනේ ඉතින්. මම දැන් ඇලෝවේරා ගාගෙන ඉවරයි. දැන් අපි මේ ටික මේ හිමිට රිමූව් කරගන්න තමයි හදන්නේ. මම ටිෂූ ටිකකුත් ගත්තා. නැත්තම් මේ හැමදැනම ගෑවෙන නිසා මම මේක ස්පීඩ් දානවා. මොකද ඔයාලට බලන්න බෑනේ ඉතින් මොනක් වෙලා. ඒක නිසා ස්පීඩ් යවන්න කියලා මේ හිතුවා. බලන්න ඉන්න. මගේම කටහඬ මටම අවුල් වෙන නිසා තමයි යන්නේ. මම වොයිස් ඉෆෙක්ට් එකක් දැම්මේ. මොකද මේ මට හිතෙනවා කැතයි කියලා මගේ කටහඬ. ඉතින් ඒක තමයි මම මේ වොයිස් ඉෆෙක්ට් එකක් දැම්මේ. මම කටින් මම කරන්නේ ඔයාලා වැඩි කරන් ගන්න එපා. මට ටිකක් පිස්සු. ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් මට කියන්න. මේ පොඩ්ඩක් මේ පැල්ලන්ට කඩු කරගන්න ඕනේ මට. ඒකට මේ ක්‍රීම් එකක් හරි සීරම් එකක් හරි මොකක් හරි දෙයක් තියෙනවා නම් කියන්න. මොකද මට මේ ටික අඩු කරගන්න ඕනේ.
පැත්තෙන් ගියා. බලන්න ඉතින් වෙන දේ මට. පොඩ්ඩක් ඒ පැත්තෙන් ගියවල මම කල්පනා කරන්නේ අම්මා දැන් වනේ දැක්කාම කියලා. කොහොමද අයිබ්‍රෝස් හදලා තිබ්බේ නැහැ. ඒක මම පොඩ්ඩක් ෂේප් කරන්න ගත්තා. මේ ඒවා ටිකක් එහා පැත්තෙන් ගියා. දැන් ඉතින් රිමූව් කරගෙන ඉවරයි. අපි දැන් මේක පිහදාන්න ඕනේ සැනිටයිසර් හරි. මං ගාවත්තම සැනිටයිසර් තිබ්බේ නැහැ. ඉතින් මම මේ මොකක්ද කියන්නේ මට මතක නැහැ. මොකක්ද ඔකට කියන්නේ? දැන් මම මේ මොන හොදලා ඇත්තටම මේ අයිස් වත්තට ගෙනල්ලා මේ මොන පොඩ්ඩක් එක උබාගෙන ඉන්න ඕනේ. මොන හේතුවට පස්සේ මම මේක කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මම දැන් මොන හොදගෙන ආවා. දැන් අයිස් කැටි ටිකකුත් මම ගෙනාවා. මොකද අයිස් කැටයි නෝමල් වතුරයකට අයිස් කැට දාලා තමයි පොඩ්ඩක් මේ මූණ අල්ලන් ඉන්න ඕනේ. එතකොට පොඩ්ඩක් කරන් නිකන් දෙවිල්ල ගතිය ඔය ගෙඩි වලට හොඳයි කියලා මම අහලා තියෙනවා. ඉතින් දැන් මේක තමයි කරන්න හදන්නේ. ඔන්න දැන් මම අයිස් කැට ගෙනාවා. ඒකට අපි මේ ඔකට වතුරයකට අයිස් කැට ටික අපි දාගමු. දාලා තමයි මූණ අල්ලන්න දෙන්නේ. මම අයිස් වතුර ගැල්ලුවා. මම ටිෂු එකෙන් පිළිදාගෙන ඉන්නවා. මේ තියෙන ක්ලෙන්ස් එකක්. ඒකෙන් මම පොඩ්ඩක් පිහද ගත්තා. මේ ස්ටෙප් හරිද වැරදිද කියලා මට මම මේ හිතන මේක දෙහැත්තම හරියටම නැතුව ඇති. ඒක නිසා හරියටම නැතුව ඇති. මම මට හිතන ඊළඟට මොකද්ද කරන්න කිය හිත තමයි මම කරන්නේ. එහෙම ඉතින් හරියටම නැතුව ඇති. ෆේෂියල් එකක් ඉතින් කරන්නේ. නිකන් මට ක්ලීන් කරගන්න ඕන නිසා තමයි මම ඔය ටික කරන්න ගත්තේ. මම ඊට පස්සේ යූස් කරන්න හදන්නේ ස්ක්‍රබ් එකක්. ලා බ්‍රෂ් එකේ ගෝල්ඩ් ස්ක්‍රබ් එක තමයි මම යූස් කරන්නේ. දැන් ඒක ටිකක් ඉවරලත් එක්ක මම නොටි කොහොම ගාගෙන ඊට පස්සේ ඊට වැඩි පොඩ්ඩක් ස්ක්‍රබ් කරන්න තමයි හැදුවේ. ඔන්න ඔහොම ඉතින් මම ස්ක්‍රබ් කරනවා. ඔන්න තමයි ස්ක්‍රබ් එක කරන්නේ මම. ඊට පස්සේ ස්ක්‍රබ් කරලා ඉවර වුණාට පස්සේ මම වොෂ් කරගෙන ඉන්නවා මේ මූණ. ඊට පස්සේ මට හිතුණා පැයක් එකක් දාන්න ඕන කියලා. ස්ක්‍රබ් එකකින් පස්සේ මම හොදගෙන ඉන්නවා. පැයක් එකක් දාන්න තමයි හැදුවේ. දැන් නම් ටිකක් එළිය වැටලා වගේ පේනවා නේද? ටිකක් එළිය වැටලා වගේ මූණ. ඒ අපි තාත්තා මට කතා කළා. ඔන්න ඉතින් පැයක් එක දාන්න තමයි යන්නේ මම. මේක මම හරියට මතක නෑ. අපි පුංචි කෙනා දීපු එකක්. මේක මාරම සුවඳයි. තාම වෙලා නැහැ. විනාඩි 10ක් ඉඳලා අපි වොෂ් කරමු. තාමත් වෙලා නැහැ. අපි වොෂ් කරගන්න කලින් අපි කරන්න ඕනේ වතුර චුට්ටක් අරගෙන ඇඟිලි වලට මේ ඒ
ඉතින් පොඩ්ඩක් අර කනකමට තියෙන ස්ක්‍රබ් එක පොඩ්ඩක් දී කරගන්නවා වගේ පොඩ්ඩක් මේ ගහන්න ඕනි. එතකොට ඔන්න ඔය විදිහට ඔය අති පත්‍ර තියෙන්නේ වතුරත් එක්කම විදිහට ගෑවාම ගෑවට පස්සේ තමයි අපි මේ ස්පොන්ජ් එකකින් යදාලා අරින්නේ. හරි නම් මෙතන කරන්න ඕනේ ස්පොන්ජ් දෙකක් අත් දෙකට ගන්න ඕනේ. ඊට පස්සේ ස්පොන්ජ් දෙකෙන්ම දෙපැත්තට ඇදලා පිහදාන්න තමයි ඕනේ. නමුත් ඉතින් මම ඒක කළේ නෑ. මේ ඔය විදිහට සාමාන්‍ය විදිහට පිහදාලා ඇරියා. හැබැයි ටිකක් මේ කුණු ටික ගිහින් මට නිකන් පේනවා. කුණු ටික ගිහින් නේද? මේ අපේ සතියේට එකපාරක් ඔය වගේ පොඩියට මොනවද ක්ලීන් අප් එකක් කියමුකෝ අපි. ඒ විදිහට දාගත්තට ඉතින් ප්‍රශ්නයක් නෑ. මේ ඔයාලත් කරලා බලන්න. මම ඒක බලාගෙනම කරන්න ඕනේ. ඔයාලා කරලා බලන්න රිසල්ට් තියෙනවා හැබැයි. මම කියන්න අර ගෙඩි පෙළට ගන්න ඕනේ මොනවද කියලා පොඩ්ඩක් කියන්න. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මේක අමතර වීඩියෝ එකක්. ඒ කියන්නේ එකපාරටම හිතලා ගත්ත වීඩියෝ එකක්. thank you වීඩියෝ එක බලවට. ඉතින් bye. පුසන්නේ පරිස්සමින් ඉන්නවා ලාමම. Thanks for watching.